අංක පහ ග්‍රහලොව කුමරුවා වන බුදට අයත් අංක පහ හිමියන් වන්නේ කුමන මාසයක හෝ 5/14/23 යන දිනවල උපන්නන්. තම අත්දැකීම් තුළ මනස මෙහෙයවමින් කටයුතු කරන වඩා සාර්ථක වෙනවා. ජුනි ජූලි සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල ඉන් වැඩි ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. නව කටයුතු ආරම්භ කිරීමට මෙම කාල සීමාවන් ඉතාමත් යහපත්. සිහි නුවණින් කරන කටයුතු වලින් තම ගෘහවාසය යහපත්ව පවත්වා ගැනීම ආදායම් මාර්ග සරුවන අතර ශාස්ත්‍රීය පදනම කටයුතු වලින් වැඩි වාසි අත්කර ගන්නවා. සිත කරදර වලින් නිදහස් වෙනවා. එබැවින් මනසේ සංවිධානය කරගන්නා කාර්යයන් වලින් අස්වැසිල්ලක් මෙන්ම තෘප්තියක් ලබා ගන්නවා. ඉදිරි වසරේ ඔබට වඩා ශුභ කාලයක් වන්නේ මැයි 27 වෙනිදා දින සිට ජූනි 26 වෙනි දින දක්වාත් අගෝස්තු 27 වෙනි දින සිට සැප්තැම්බර් 26 වෙනි දිනදා දක්වාත් යහපත් දිනයන් වඩුවේ මාසයේ 5/14/23 යන දිනයන්. බදාදා සහ සිකුරාදා යහපත් දවස් වෙනවා. 14 23 32 41 50 59 යන වයස් සීමාවන් වල අයට යහපත් වන අතර 3 12 21 30 39 48 57 යන වයස්වල පසුවන්නන්ට එතරම් ශුභදායක වන්නේ නැහැ. ස්නායු ආබාධ පෙනහළු ආබාධ ඇති වෙන්න පුළුවන්. කොළ හා සුදු වර්ණ මෙන්ම 1 4 5 7 8 යන අංක පරිහරණයද එම ජීවනාංක හිමි පුද්ගලයන් ඇසුරු කිරීමද යහපතට හේතු වෙනවා. ENW ජයග්‍රාහී අක්ෂර වන අතර එම අක්රුවලින් නම්ලත් පුද්ගල ඇසුරද යහපත් වෙනවා. දියමම්ති හෝ මකර මැණික් පැළඳීම යහපතට හේතු වෙනවා. ඔබගේ නිර්මාණාත්මක සංවිධානාත්මක හැකියා අන්‍යයන්ගේ සැලකිල්ලට ලක් වෙනවා. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී ඔවුන් ඔබට දක්වන සහයෝගය යහපත්.